මොහන්දිරම් රෝහලෙන් කියලා දෙන්න යනවා. ඔයාලට කල් ගත වෙලා තියෙන කිසි අමාරුවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට දත් කිරි වැටෙනවා. කන් වල අමාරුවක් තියෙනවා. මෙන්න මේකට කොහොමද පාරම්පරික විදිහට අපි බෙහෙතක් කරන්න කියන හැටි කියලා දෙන්න. මේකට ඉංග්‍රීසියෙන් කියනවා මිග්‍රේන් කියලා. ඒ වගේ ඔයාලට මේ අධික ලෙස කිසි අමාරුවක් තියෙන කට්ටියට ගේම් කියන කට්ටියට දවස් ගණන් මේ අධික කිසි අමාරුවට හොඳම විසඳුම තමයි අපි ළඟ තියෙන්නේ. අපි කරන්නේ මේක පොඩි දෙයයි කරන්නේ. අතරම අපි ඉස්සල්ලාම කරන්නේ මේකටත් අපි හදාගත්ත හිස ගැල්ලුමක් තියෙනවා. ඒ හිස ගැල්ලුම දානවා. ඊගාවට හිස ගැල්ලුම දාලා විනාඩි 20ක් තියලා ඒක අයින් කරලා ඊගාවට අපි ශීර්ෂ රෝග තෙල් එකකින් මේ හිස හොඳට සම්බාහනය කරනවා. ඊට අමතරව අපි සියඹල කොළ ඇතුළු ඖෂධ අරගෙන මේ වගේ පොට්ටනියක් හදලා ඒ පොට්ටනියේ මේ අපි හිස තවනවා. ඊට අමතරව අපේ බෙහෙත් වලින් අපි ඔයාලට නස්න කරනවා. ඊට අමතරව අපි ඖෂධීය දුමක් මේකට අපි පාවිච්චි කරනවා. මෙන්න මේ ටික හරහා තමයි මේ මොහන්දිරම් රෝහලේ අපි අද ඔයාලට මේ හිසේ අමාරුව මිග්‍රේන් වලට අපි විදකම් කරන්නේ. මෙන්න මේක අති සාර්ථකයි. අද මේ වෙනකොට අපේ රෝගවලට දහස් ගණන් රෝගී මේකෙන් සුවය ලබලා තියෙනවා. මේ ප්‍රත්‍යක්ෂ අද්දුටු ප්‍රතිකාරයක් අපි මේ කරන්නේ. අපි බලමු මේක කරන්නේ කොහොමද. මුලින්ම අපි මේ රෙදිපටියේ මෙහෙම හොඳට බැඳ ගන්න ඕන කිස. මේ විදිහට බැඳගෙන අපි මේකටත් මේ වගේ ඖෂධීය හිස ගැල්ලුමක් අපි යොදනවා. මේ හිස ගැල්ලුම යොදන්නේ අපි මේකත් හැබැයි උදේ පාන්දර කරන්න ඕන ට්‍රීට්මන්ට්. මේ ප්‍රතිකාරය අපි කරන්නේ උදේට. උදේ පාන්දර කරලා මේක පැය 2-3ක් විතර යනවා මේ ප්‍රතිකර්මය. ඒ නිසා අපිට මේකත් අපි කරන්නේ දවසකට කරන්නේ 5 දිනකට විතරයි. ඊට වැඩි කරන්න අපිට අමාරුයි. ඒ නිසා ඔයාලට කල් ඇතුව මේක වෙන් කරගෙන එන්න ඕනේ. මේ ප්‍රතිකර්මය අපි මේ විදිහට කරලා මේ විදිහට හිස ගැල්ලුම දාලා විනාඩි 20ක් අපි මේක තියනවා. ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ මේ හිස ගැල්ලුම ඉවත් කරගන්න. මෙහෙම මේ හිස ගැල්ලුම ඉවත් කරලා සම්පූර්ණ මේක ඉවත් කරනවා. හිස ගැල්ලුම ඉවත් කරලා මේ පටිය අයින් කරලා අපි කරන්නේ මේක සිරට ශීර්ෂ රෝග තෙල් එක මතට අරගෙන හොඳට හිසේ ගල්වනවා. හොඳට හිසේ ගල්වලා මේක අරගෙන මේක මෙහෙම හොඳට හිසේ ගල්වලා විනාඩි 20ක් මේ හිස හොඳට සම්බාහනය කරනවා. හිස විතරක් නෙමෙයි අපි මේ දෙපැත්ත තෙල් දාලා මේ ඉඳලා විනාඩි 20ක් හොඳට මෙහෙම සම්බාහනය කරනවා. මේක සම්බාහනය කරලා ඉවර වෙලා මේ පැත්ත උඩට මේ බෙල්ල වට මේ කනවත් මේ පැත්ත තෝර මෙහෙ මේ සියල්ල උඩට සම්බාහනය වෙනවා. මේ හොඳට තෙරපෙන්න ඕන මේ මාංශ නහරවල් මේ හොඳට ස්නායු පද්ධතිය හොඳට සක්‍රිය වෙන්න ඕන. මේක හොඳට සම්බාහනය කරලා අපි ඊගාවට දෙවෙනි පියවරට මේකට අපි කරනවා නස්නයක්. ඉතින් අපි ඊගාවට බලමු කොහොමද මේක අපි නස්න කරන්නේ. මේ විදිහට අපි හොඳට මේ මුළු මුණම මේ පැත්තේම හොඳට සම්බාහනය වෙන්න ඕනේ මේ විදිහට. ඔබට ඇස් වලට තෙල් යන්නේ නැති වෙන්න මේ විදිහට අපි ඒක බලා ගන්න ඕනේ. බලාගෙන මේ බෙල්ල මේ සෙන්ගෙඩි දෙක විශේෂයෙන්ම හොඳට සම්බාහනය වෙන්න ඕනේ. මෙතන. මේ ටික හොඳට සම්බාහනය වුණාට පස්සේ අපි මේකත් මේ ක්‍රියාවලියත් විනාඩි 20ක් අපි කරන්න ඕනේ. විනාඩි 20ක් අපි මේ විදිහට හොඳට සම්බාහනය කරනවා. කොහොමද අපි මේ රෝගියාට නස්නයක් කරන්නේ? මෙන්න මේ විදිහට අපි ඉවරට මොහන්දිරම් රෝහලේ නිෂ්පාදනය කරන ශීර්ෂ රෝග තෙල් එක අපි බිඳු ඉස්සලා මුලින්ම 4ක් දානවා. මේ විදිහට 4ක් දාලා තවත් 4ක් දානවා. දාලා ඉවර වෙලා උඩට දැන් ප්‍රොඩක්ට් දැන් අපි මේ පැත්තට දානවා.
දැන් හොඳට උඩට අදිනවා. මෙන්න මේ විදිහට අපි දැන් මොකද නස්න කරනවා. නස්න කරලා අපිට තියෙන සෙම ටික ඔක්කොම අපි අපු. මේ සෙම ටික අපි පිට කරාට පස්සේ ඊගාවට අපි ඖෂධීය දුමාරයක් දෙනවා. අවසාන සත්කාරය තමයි මේකෙන් වෙන්නේ ඇත්තටම දැන් මොහුගේ හිසට අපි දැම්ම හිස ගැල්ලීම දැම්මා ශීෂරව තෙල් එක දාලා හොඳට සම්බාහනය කරා ඊට අමතරව අපි නස්න කරලා සෙම යවලා තියෙනවා. දැන් මුළු ඇඟේ ඔළුවම සීතල වෙලා තියෙනවා. අපි දැන් මේක ඖෂධීය දුමාරයකින් මේකට ඖෂධ වර්ග 14ක් විතර අපි යොදලා තියෙනවා. මේක දාලා තියෙන අපේ පාරම්පරික මොහන්දිරම් පාරම්පරික වට්ටෝරුවට අනුව මේක හදලා තියෙනවා. මේ වගේ ප්‍රතිකාරයක් මේ ඖෂධ වලින් කරගන්න පුළුවන් මොහන්දිරම් රෝග වලින් පමණයි කියන එක මම වඩකින්නේ කියන මේක ඉතාම සාර්ථක ප්‍රතිකාරයක්. මේ වෙනකොට දහස් ගණන් රෝගීන් අපේ සුවපත් වෙලා තියෙනවා මේ ප්‍රතිකාරමය හරහා. ඇත්තටම මෙන්න මේ විදිහට මේ ඖෂධ අරගන්නවා. අරගෙන මේ විදිහට හොඳ අඟුරු කබලකට අල්ලලා අපි මේ දුමාරේ හොඳට මූණටයි නහයටයි වදින්න හොඳට උඩට අදින්න හොඳට උඩට අදින්න හොඳට උඩට අදින්න මේ විදිහට අපි හොඳට මේ ඖෂධීය දුමාරේ මේ තමයි අපේ අවසාන ක්‍රියාවලිය. මේක අපි මේ විදිහට අපි මේ වගේ ඖෂධ මේ වගේ ඇඟිලි අරගෙන 7 පාරක් අපි මේක එතනින් පස්සේ ආයි මුකුත් කරන්නේ අපි එතනින් පස්සේ අපි දෙනවා මේ රෝගාවලියේ කොහොම පාණය මේ ටික දීලා මේ වගේ ප්‍රතිකාරම අපි සාමාන්‍ය තාම දරුණු විදිහට අවුරුදු ගණන් පවතින රෝගීන්ට නම් අඩුම ගානේ 7ක්වත් කරගන්නවා. එහෙම නැත්නම් සමහර කට්ටිය 2කින් 3කින් තාම හොඳ වෙලා අද වෙනකොට නැවත මේ මිග්‍රේන් කියන රෝගයකට ගොදුරු නැතුව ඔවුන් සුවසේ ජීවත් වෙනවා. අපේ බලාපොරොත්තුව ඒක තමයි. මෙන්න මේ වගේ ප්‍රතිකාරමයක් කරගන්න ඕන නම් මොහන්දිරම් රෝග වලට පැමිණෙන්න ඕනේ. කලින් වෙන් කරගන්න ඕන ඔයාලගේ දිනය වේලාව වෙන් කරගෙන පැමිණෙන්න.